ආයිබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා මිථුන ලග්න හිමියනි. ඔබට 2025 නොවැම්බර් මාසයේ 16 වෙනිදා දහවල් කාලයේ සිදුවෙනා වූ රවිගේ ග්‍රහ මාරු වීම ගැනයි ඔබට දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ. මේ රවි ග්‍රහයා 16 වෙනිදා දහවල් කාලයේදී වෘශ්චික රාශිගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වෘශ්චික රාශියට ගමන් කරන රවි ග්‍රහයා මිථුන ලග්නයෙන් උපන් ඔබට කොයි විදිහේ ජීවිතේ වෙනස් වීමක් නැත්නම් යම් විදිහකින් ඔබට සුබද අසුබද කියන කරුණු ගැන අද කතා කරනවා. ඉතින් මිථුන ලග්න හිමියනි ඔබට සිකුරුගේ ග්‍රහ මාරු වීම ගැනත් ඔබට දැනුවත් කරා. ඒ වගේම ඔබට සියලුම ග්‍රහ මාරුන් ගැන ඒ වගේම මාසික පලාපලය ඔබට ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ දිගටම රැඳී ඉඳීම තුලින් ඔබගේ ජීවිතයේ යම් ඔබට බාධක කරදර ප්‍රශ්න ගැටලු ඔබට හඳුනාගෙන ජීවිතයේ සාර්ථක ස්වභාවයක රැගෙන යන්න පුළුවන් පිහිටීම ඔබට අනිවාර්යයෙන්ම උදා කරනවා. ඉතින් මිථුන ලග්න හිමියනි මේ රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රානුරූපීව ඔබගේ තුන්වැන්නාධිපතිත්වයේ දරනවා. ඒ වගේම තමයි ඔබගේ 6 වැන්නටයි ගෝචරයෙන් මේ රවි ග්‍රහයා ගමන් කරන්නේ. එතකොට ඔබ යම් විදිහකින් මේ රවි ග්‍රහයා 6 වැන්නට ගෝචරයෙන් එනකොට ජීවිතේ බොහෝමයක් සුබ ප්‍රතිඵල උදා කරනවා මේ 6 වැන්නේ ගෝචරයෙන් ගමන් කරන රවි ග්‍රහයා. මොකද 6 වැන්න රවි ග්‍රහයාට සුබ ස්ථානයක් බවටත් පත් වෙනවා. ඉතින් මිථුන ලග්න හිමියනි ඔබට මේ කාල පරිච්ඡේදයේ තුලදී ඔබට සිකුරු ග්‍රහයාගෙනුත් සිකුරු පස්වැන්න තුල ගෝචර ගමනෙන් ඔබට බොහොම සුබ ප්‍රතිඵල උදා කෙරුණා. ඉතින් මේ සුබ ප්‍රතිඵල වලට තවත් අත්වලක් වශයෙන් රවි ග්‍රහයාද ඔබගේ ජීවිතයේ යම් වෙනසක් ඇති කිරීමට මේ 16 වෙනිදාගෙන් පසුව පටන් ගන්නවා. එතකොට මේ ජ්‍යොතිෂය සඳහන් වෙන පරිදි ග්‍රහලව රජතුමා පියතුමා වශයෙන් මේ රවි ග්‍රහතුමා හඳුන්වනවා. තමන්ගේ ආත්මය ගැන ඒ වගේම තමයි තමන්ගේ ආත්ම පෞරුෂය තමන්ගේ ජීවිතයේ ඉදිරියට යන වැඩ කටයුතු ඒ වගේම තමන්ගේ ඕමනාව උනන්දු මේ වගේ විශේෂ දේවල් මේ රවි ග්‍රහයාගෙන් විශේෂයෙන්ම රාජ්‍ය කාරකත්වයේ නියෝජනය කරනවා. ඉතින් මේ වෘශ්චික රාශි ගත වෙන රවි ග්‍රහයා යම් විදියකින් මිථුන ලග්න හිමියන්ගේ සතුරු කරදර පීඩා සියල්ල දුරු කරනවා. සතුරු කරදර පීඩා ප්‍රශ්න ගැටලු ඇති වෙලා තිබුණා නම් ඒ දේවල් සම්පූර්ණයෙන්ම මේ රවිගේ ග්‍රහ මාරු වීමත් සමග සම්පූර්ණයෙන් නැති කරන ස්වභාවයක් දකින්නටත් ලැබෙනවා. ඒ වගේම තමයි යම් විදියකින් මේ මුදල් වල ප්‍රශ්න ගැටලු වල හිර වෙලා ණය බරින් තෙරපිලා හිටියානම් ඔන්න මේ ණය බරින් නිදහස් වීමට ඉඩකඩ සැලසෙන්න පටන් ගන්නවා. මේ රවි ග්‍රහයා 16 වෙනිදා දහවල් කාලයේ මාරු වෙලා යම් විදියකින් දෙසැම්බර් මාසයේ 15 වෙනිදා දක්වා වෘශ්චික රාශිය තුල තැන්පත් වෙනවා. ඉතින් ඔබට යම් විදියකින් ණය කරදර ප්‍රශ්න තිබ්බනම් ඒ දේවල් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යන කාල පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. ඒ වගේම තමයි ඔබ ඔබගේ වැඩ කටයුතු වලදී බොහොම අලසව කම්මැලිව වැඩ කටයුතු කරා නම් තමන්ගේ රාජකාරී තමන්ට තියෙන එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ටිකවත් කරගන්න බැරි තරම් අපහසුයෙන් ඔබ හිටියානම් මෙන්න මේ අපහසු ටික මේ අපහසුතාව ටික සම්පූර්ණයෙන් මගහැරිලා යනවා. ඒ වගේම තමයි මානසික පැත්ත යම් විදියකින් සැහැල්ලු ස්වභාවයකටපත් වෙන්නත් ඔබ ටිකක් මහන්සි වෙලා ඔබගේ වැඩ කටයුතු ටික ඕමනාවෙන් උනන්දුවෙන් කරගන්න කාලයක් තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි ඔබ තරමක් මේ කාලපරාසය තුල මේ ධනය සම්බන්ධයෙන් යම් විදිහකින් ඔබ මුදල් ආයෝජනය කිරීම මේ වගේ වැඩ කටයුතු වලට බලාගෙන හිටියානම් ඔබට මේ වගේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් ඉඩකඩ සැලසෙනවා. ඒ දේවල් වලින් ඔබට අලාභ හානි සිද්ධ වීමේ ඉඩකඩ බොහොම අඩුයි මේ රවිගේ ගෝචරයත් එක්ක. ඔබ යම් විදිහකින් යහළු මිත්‍රයන් ඔබට අධිකව මුණ ගැසේවි. ඔබට යහළු මිත්‍රයන් ඒ වගේම ඔබගේ පහළ ඔබ ඉහළ නිලධාරියෙක් වශයෙන් ඔබගේ රැකියා ස්ථානයක ඔබ වැඩ කරනවා නම් ඔබගේ පහළ සේවකයන් ඔබට බොහොම භක්තිවන්තව ඔබට උදව් උපකාර කරයි ඔබගේ වැඩ කටයුතු ඉදිරියට දියුණු කරගෙන යන්නටත්. ඉතින් මිථුන ලග්න හිමියනි මේ රවි ග්‍රහයා යම් විදිහකින් ඔබගේ යම් සහෝදරයන්ට අසුබදායී කාලවකවානුවක් සහෝදරයන්ට අගුණදායී කාලවකවානුවක්. ඉතින් ඔබගේ සහෝදරයන් යම් තරමක් ප්‍රවේශම් කරන්න ඔවුන්ට යම් විදිහකින් ජීවිතේ පීඩා දැනෙන ඒ වගේම තමයි ඔවුන්ට ජීවිතේ ටිකක් අලාභහානි වලට පැමිණෙන්න කාලවකවානුවක්. ඒ වගේම ඔබගේ මාමලාට විශේෂයෙන්ම මව් පාර්ශවයේ මාමලාට යම් විදිහකින්
තරමක් අහිතකර ස්වභාවයන් වලට මුහුණ දෙන්නට ඔවුන්ගේ ජීවිතයේ පීඩාකාරී කාලවකවානුවක් බවට මේ රවි ග්‍රහයාගෙන් උදා වීම ඊටකර දකින්න තිබෙනවා. ඒ වගේම තමයි තමන් මේ අවස්ථානුකූලව මොනවා හරි තරඟ විභාගවලට පෙනී සිටින්නත් ඒ වගේම යම් යම් ක්‍රීඩා අංශ වලින් ජයග්‍රහණය ලබන්න සුදුසෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුල යම් විදියකින් ඔබ මේ ක්‍රීඩාවන් වල නිරත වෙනවා නම් ඒ කාලවකවානු තුල ඔබට යම් විදිහේ තරඟ තියෙනවා නම් ඒ දේවල් වලින් ජයත්පත් කර ගැනීමේ හැකියාවත් විභාග වලින් ජයත්පත් කර ගැනීමේ හැකියාවත් දකින්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියතු සියලුම දෙනාට මේ හොඳ පිහිටීමක් තමන්ගේ වැඩ කටයුතු ටික තමන් ටිකක් උත්සාහවන්ත විදියටත් උනන්දුවෙන් කරගෙන යන කාල පරිච්ඡේදයක් තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී යම් නරක ප්‍රතිඵලයක් තිබෙනවා. ඔබ ටිකක් ඔබගේ අවශ්‍යතා ඔබගේ අවශ්‍ය දේවල් ටිකක් අනවශ්‍ය විදිහේ වැඩ කටයුතු වලින් පවා කර ගැනීමේ මේ කාලයේදී දකින්නට ලැබෙනවා. ඔබ ටිකක් ඔබ යම් විදිහේ හොඳ පුද්ගලයෙක් විය හැකි. හැබැයි මේ කාලවකවානුව ඔබට යම් දෙයක් ලබා ගැනීමට තිබෙනවා. ඒ ලබා ගැනීමට එය මාර්ගයක් නැති වුණොත් ඔබ නරක මාර්ගයක් වුණත් තෝරගෙන මේ දේවල් ලබා ගන්න ටිකක් උනන්දු වෙන උත්සාහවන්ත වෙන කාලයක්. ඉතින් ඒ නිසා නරක විදිහට ජීවිතේ වෙනස් කරගන්නත් එපා. ඒ විදිහට ජීවිතේ වැඩ කටයුතු කරන්නත් එපා, ගෙවන්නත් එපා. ඒ නිසා පුළුවන් තරම් කල්පනාකාරීව යම් විදිහකින් ඔබට ජීවිතයේ දෙයක් ලබා ගැනීමට අවශ්‍ය වෙන හැම මොහොතකදී මේ දේ පුළුවන් හොඳ ක්‍රමවේද පාවිච්චි කරලා ජීවිතයට ළඟා කරගන්න කියලා සියලුම මිථුන ලග්න හිමියන්ට මතක් කරනවා. ඉතින් මිථුන ලග්න හිමියනි මේ වගේ ඔබට මේ රවි ග්‍රහයකින් විශේෂ කරුණු කාරණා කීපයක් තමයි ඔබගේ ජීවිතයට බලපාන්නේ. ඔබට සිකුරුගේ ග්‍රහ මාරු වීමෙත් ඔබට සුබ ප්‍රතිඵල ගැන ඔබ දැනුවත් කිරීමක් කරා. මේ වගේ ග්‍රහ මාරු වීම තුලදී ඔබට යම් ඇතිවෙනා වූ සුවිශේෂී කරුණු පමණක් ඔබ දැනගත්තාම ඇත්තටම ඇති නැත්නම් යම් විදියකින් බොරුවට මේ ගොඩාක් දේවල් මේ ග්‍රහ මාරු වීමක් තුලින් ඔබට ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ. ඔබගේ උපන් ජන්ම පත්‍රයේ තුල පිහිටීමයි වැදගත්. ඔබට ගත වෙන මහ දසා අතුරු දසාවයි වැදගත්. ඉතින් ඒ දේවල් තුල ඔබගේ ජීවිතේ බොහොම වෙනස් වීම හැල හැප්පීම් වලට ඔබගේ ජීවිතය තුල ගත වීමක් දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් පෞද්ගලිකව ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් අපගේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා විස්තර ලබාගෙන ඔබගේ කේන්දරයත් පරීක්ෂා කරගන්න. එහෙනම් මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යන විශ්වමාතාවගේ ආකර්ෂණ බලය පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කින වැඩ කටයුතු ඔබේ දිනෙන් දින දියුණු වේවි, සාර්ථක වේවි. මිථුන ලග්නයෙන් උපන් ඔබට තෙරුවන් සරණයි.